මකර ලග්නයෙන් උපන්නාට විවාහ වෙන්න ලැබෙන කෙනාගේ ගතිගුණ ස්වභාවය කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම ආදරෙන් ඔයාලට මතක් කරනවා මේ වෙනකල් ඔයාලා අපේ හෝරාවක් channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එකත් click කරලා අපේ හෝරාවක් channel එක එක්ක එකතු වෙන්න කියලා. එයාගේ ආදරේ වැඩි ඉස්මතු වෙලා පේන්නේ නැහැ. ඒත් උපරිම ආදරයක් එයාගේ හිතේ තියෙනවා. ඒ වගේම ඒක වෙනස් වෙන සුළු වෙනෙන ආදරයකුත් නෙමෙයි. ඒත් වෙලාවකට පේන්නේ වැඩි ආදරේ නෑ වගේ. මුදල් වියදම් කරගෙන ආදරය කරන සිරිතක් නම් වැඩි නෑ. කොහොම වුණත් මේ අත බෙදිලා යන සැක කළ යුතු ආදරයක් නම් නෙමෙයි. මෙයාලට හිමි වෙන්නේ. තරමක් හුදකලාවේ වගේ ජීවත් වෙන ජීවිතයක් හිමි වෙනවා. විනෝදයේ නිදහස තරමක් අඩු වෙන්න පුළුවන්. විවේකයක් ගොඩක්ම අඩු වෙනවා. අරමුණක් තියෙනවා වගේම ඒ වෙනින් හදාගත්තු සැලැස්මකුත් තියෙනවා. කවුරු මොනවා කිව්වත් කෙරුවත් Tamanගේ අරමුණ වෙනුවෙන් කැප වෙනවා. ඒ අරමුණට අදාළ නොවන දේවල් ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ. බොහොම සරල බොළඳ සිතුම් පැතුම් නම් නැති තරම් වෙනවා මේ අයට. උපයන්න රැස් කරගන්න වැඩි කැමැත්තක් තියෙනවා. ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි හොඳම ක්‍රමෝපායන් ගැන නිතර හිතනවා. අනවශ්‍ය නාස්තිය නිෂ්ඵල වියදම් ආදීන් වැළකී සිටිය හැකි ක්‍රම සහ විධි ගැන කල්පනා කරනවා. අනවශ්‍ය සිහින මාලිකා හදාගන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයේ ශක්තිමත් ශරීරයක් මෙයාලට හිමි වෙනවා. තත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුවට පිහිටන්න ඉඩක් තියෙනවා. බොහෝ විට තරමක් අඳුරු පැහැයට හුරු සමක් හිමි වෙනවා. ගමන් කිරීමේදී ඉදිරියට මදක් නැමුණු ගතියක් දකින්න පුළුවන්. තරමක් ආත්මාර්ථකාමී ගතියක් මෙයාලාගේ ජීවිතේ පෙන්눔 කරනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙහෙසීම හා ඉපැයීම රැස් කිරීම ගැන වැඩිපුර උනන්දු වීමත් මේ අයගේ යම් දුර්වලතාවයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හිත මිත්‍රාදීන් එක්ක ඇසුර සම්බන්ධය ඉතාමත් අඩුවෙන් පවත්වා ගැනීමත් මෙයාලගේ ජීවිතේ කැපී පේනවා. සැලකිය යුතු ආදායමක් ලැබෙන රැකියාවක නිරත වෙනවා. ගොඩක් වෙලාවට Tamanගේම රැකියාවක් වෙන්න පුළුවන්. ගුරු වෘත්තිය, කළමනාකරණ ක්ෂේත්‍රය, මූල්‍ය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයක වෙන්න පුළුවන් මේ අයගේ රැකියාව. රැකියාවට මුල් තැනදී කටයුතු කරනවා. ව්‍යාපාරයේ හෝ රැකියාවේ උපරිම දියුණුව සාර්ථකත්වය අත්කර ගැනීමට නිතර මෙයාලා වෙහෙස මහන්සි වෙනවා. ලිංගික සම්බන්ධතාවයෙන් නොමග යාමට තියෙන ඉඩකඩ නම් ඉතාමත් අඩුයි. ලිංගික කටයුතු වල දීර්ඝ වේලාවක් යෙදීමේ කැමැත්තකුත් නැහැ. කොහොම වුණත් සාමාන්‍ය තත්ත්වයේ ඉක්මවා ගිය අමුතු ආකාරයේ ආශාවන් තියෙන්න පුළුවන් ලිංගික ජීවිතය සම්බන්ධව. ලිංගික ශක්තිය මේ අයගේ ඉතාමත් ඉහළයි. සිතුවිලි අඩු ක්‍රියාත්මක වන ගතිය වැඩි කෙනෙක් නිසා නොයෙක් දක්ෂතාවයන් මේ අයට හිමි වෙනවා. ගණන් හිලව් ඇතුව වියහිදම් කිරීමේ දක්ෂතාවය මේ අයගේ ජීවිතේ කැපී පෙනෙනවා. ඉතාමත් කටුක අවස්ථාවකදී වුණත් නොසැලී කටයුතු කිරීමේ හැකියාව විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. තම ශක්තිය ගැන පූර්ණ විශ්වාසය තබා අනුන්ට අත නොපා ස්ව ශක්තියෙන්ම නැගී සිටීමේ උත්සාහය ජීවිතය පුරා මෙයාගේ දකින්න පුළුවන්. සිතන්නට කල් නොගෙන සිතනවාට වඩා වැඩ කිරීම මෙහිදී විශේෂයෙන් මෙයාගේ ජීවිතේ දකින්න පුළුවන් කාරණයක් වෙනවා. කම්මැලිකමින් නිකරුණේ කාලය ගත කරන්නේ නැහැ. දුක්ඛම් කටළු විඳීමේදී පසු නොබැසීම තම ඉලක්ක වෙනුවෙන් උපරිම ලෙස කැපවීම ආදී ගතිගුණ මේ අයගේ ජීවිතයේ නිතර දකින්න පුළුවන්.